හෙලෝ ගයිස් ඉතින් පික්නික් බ්ලොග් එකක් බලන්න ආපු ඕගොල්ලන් බලනවා ඇති ෂොපින් කරන වීඩියෝ එකක් පෙන්වන්නේ ඇයි කියලා. ඉතින් මේ තමයි පික්නික් එක යන්න කලින් දවසේ අපි ෂොපින් කරලා බඩු එකතු කරගත්ත විදිහ. ඉතින් පික්නික් එක යන දවසේ උදේම හැරිලා බඩු ටික ලෑස්ති කරගෙන කෑම ටිකත් ලෑස්ති කරගෙන ඒ ටික පැක් කරගත්තා අපි පිටත් වෙන්න. අපේ පික්නික් එක නම් ගියේ නිවාඩු දවසක උදේම විස්තර හොයලා බලද්දි අපිට හම්බුණා පික්නික් යනවා නම් උදේ 8 විතර වෙද්දි සීතාවක ගාඩන්ස් වල ඉන්න ඕනේ. ඒක තමයි අයිඩියල්ම ටයිම් එක කියලා. හැබැයි ඉතින් අපි අවශ්‍ය බඩු ටික පැක් කරගෙන ගෙදරින් යද්දිම උදේ 8 වුණා. ඉතින් උදේ 8ට පිටත් වෙච්ච අපි සීතාවකට ලං වෙද්දි උදේ 9 විතර වෙලා තිබ්බා. මේ වගේ ලස්සන ප්‍රදේශයක් පහු කරමින් තමයි අපි සීතාවක ගාඩන්ස් වලට ගියේ. ඉතින් උදේ 9 විතර වෙද්දි අපි ගාඩන්ස් වලට ආවා. මේ වගේ පොඩි සෙනගක් තමයි ඇවිල්ලා හිටියේ. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඉතින් ඔය විදිහට පාක් එකට ඇතුල් වෙච්ච අපි පික්නික් එක දාගන්න හොඳ ප්ලේස් එකක් හෙව්වා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති හරිම සුන්දරයි, හරිම මනස්කාන්තයි. ඇස් වලට පුදුම සහනයක්. විශේෂයෙන් මහන්සි වෙලා සතිය දවස්වල වැඩ කරන කට්ටියට සතියාන්තයේ පැයකින් විතර කොළඹ ඉඳන් ඇවිල්ලා නිවාඩු දවසක පික්නික් එකක් තමන්ගේ පවුලේ කට්ටිය එක්ක විනෝදයෙන් ගත කරන්න පුළුවන් ස්ථානයක්. ඉතින් මේ සුන්දර සීතාවක උද්‍යානයේ ලස්සන තැනක් තෝරගෙන අපි පික්නික් එක දාගත්තා. උදේ ඉඳන් අපි ලෑස්ති කරගත්ත කෑම වර්ග, බීම වර්ග, ස්වීට්ස් වර්ග මේ විදිහට ලස්සනට තියාගෙන අපි පික්නික් එක එන්ජොයි කරන්න ගත්තා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ෆැමිලිස් වල කට්ටිය යාළුවෝ එක්ක ඇවිල්ලා පික්නික් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ සීතාවක උද්‍යානයේ. කිසිදු අමතර ගාස්තුවක් ආයි කරන්නේ නැහැ. ඉතාමත් සුහදශීලී ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. චෙක් කරලා බඩු ටික ඇතුලට ගත්තාම අපිට අපේ නිදහසේ පික්නික් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ තියෙනවා වගේ ඉතාමත් රිලැක්ස් කාමින් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ස්ට්‍රෙස්ෆුල් රස්සාවල් කරන, ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කට්ටියට ඇවිල්ලා තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න, තමන්ගේ ෆැමිලිස් එක්ක නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ස්ථානයක් තමයි මේ සීතාවක උද්‍යානය. ඉතින් ඕගොල්ලොනුත් ඇවිල්ලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක, ෆලෝ කරන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක. ඉතින් ඉස්සරහටත් තව travel vlogs videos මං ගේන්න බලාපොරොත්තු වෙනවා මගේ මේ YouTube channel එකේ, TikTok channel එකේ. ඉතින් මාත් එක්කම එකතු වෙලා ඉන්න. Thank you. Goodbye.